ඔයාලට ඔන්න අද මම කියලා දෙන්න යන්නේ කවුරුත් ගන්න ආස සැරම සැර රසම රස ලුණු මිරිසක් හදාගන්න හැටි. ඉතින් හැමෝම ලුණු මිරිස් හදන්න දන්නවා ඇති. ඉතින් මේ මම හදන වීඩියෝ ඔයාලා එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. මුලින්ම මේකට අවශ්‍ය වෙනවා හොඳින් හොදගත්තු උම්බලකඩ ටිකක්. ඉතින් මේ උම්බලකඩ ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා ඊට පස්සේ මේකට මම හීනියට කපාගත්තු රතු ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් මේ සම්බෝලේ ගලේ අඹරලා ගත්තම ගොඩක් රසයි. ඉතින් මෙහි අපිට ගලේ අඹරන්න විදියක් නැති නිසා තමයි මම බ්ලෙන්ඩර් කරන්නේ. ඉතින් ඔයාලගේ සැරපදම අනුව ඊළඟට මේකට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගොඩක් සැරට ඕනි නම් මේකට ගොඩක් කෑලි මිරිස් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මේකට ගම් මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකටම දෙහි ගෙඩියක යුෂ එකතු කරගන්නවා. ඉතින් මේ දෙහිවල ගොඩක් ඇඹුල් රස නැති නිසා මම දෙහි ගෙඩියක යුෂ එකතු කරගන්නවා. ඉතින් මේ ලුණු මිරිස් එක ඔයාට බත් එක්ක ඒ වගේම අල වර්ග බතල වර්ග එක්ක පාන් එක්ක උනත් කන්න පුළුවන්. ඉතින් හරිම රසයි. මේ විදියට දෙහි යුෂත් එකතු කරගෙන ඊට පස්සේ මේ ටික බ්ලෙන්ඩර් කප් එකට දාලම හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් ලංකාවේදී අම්මා හදලා දීපු ලුණු මිරිස තරම්ම රසට මේ රටක ඉන්නකොට ලුණු මිරිසක් හදාගන්න බෑ. ඉතින් මෙහෙම හරි හදලා කන්න පුළුවන් එක ගැන මම සතුටු වෙනවා. ඉතින් ඔයාලට දැනෙන දේවල් ඔයා පිට රටක ඉන්න කෙනෙක් නම් පහලින් මට කමෙන්ට් එකකින් කියලා යන්න. ජපානයේ මගේ පුංචි කුස්සියේ ඔන්න රසම රස ලුණු මිරිසක් හදාගෙන ඉවරයි. ඉතින් මේකත් එක්ක ඕනි තරම් බත් කන්න පුළුවන්. ඒ වගේම කොස් කන්න, අල බතල කන්න නම් මාරු සම්බෝලේ. ඉතින් මෙහි අපිට කොස් නැහැනේ. ඉතින් මම මේ සම්බෝලේ එක බත් කන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයාලත් මේක try කරලා බලලා පල්ලෙහායින් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝස් ඔයාලට බලන්න ඕනි නම් මාව subscribe කරලා තියාගන්න. මගේ වීඩියෝ එක බැලුවට ඔයාට ගොඩාක් ස්තුතියි.